මාසිට ලක්ෂ 5ක් 6ක් පඩි ආරක්ෂිත රැකියාව වටපිටාව. අවුරුදු 5ක් වැඩ කරලා ලංකාවට එද්දී කෝටිපතියෙක් වෙන්න පුළුවන් එකම රට. ඔව්, අපි අද කතා කරන්නේ දකුණු කොරියාව ගැන. ලංකාවේ ගොඩක් තරුණ තරුණියන්ගේ ලොකුම හීනයක් තමයි කොරියන් විභාගය. එහෙමත් නැත්නම් EPS ටොපික් විභාගය පාස් වෙලා කොරියාවට යන එක. හැබැයි මේක නිකම්ම ටිකට් අරගෙන යන ගමනක් නෙවෙයි. මේක රජයන් දෙකක් මැදිහත් වෙලා කරන ඊටාම තරඟකාරී ක්‍රියාවලියක්. කොහොමද මේකට ඇප්ලයි කරන්නේ? විභාගයේ තියෙන්නේ කොහොමද? පඩිය කීයද? අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ EPS ක්‍රියාවලිය ගැන A to Z සම්පූර්ණ විස්තරය. මුලින්ම බලමු ඔයාට මේ විභාගයේ ලියන්න මූලික සුදුසුකම් තියනවද කියලා. 1. වයස අවුරුදු 18ත් 39ත් අතර වෙන්න ඕනේ. 2. භාෂාව ඉගෙන ගන්න පුළුවන් මට්ටමේ හැකියාවක් තියෙන්න ඕනේ. 3. කිසිම අපරාධ චෝදනාවක් හෝ රටින් පිටවීම තහනම් කරපු නියෝගයක් තියෙන්න බෑ. 4. සෞඛ්‍ය. මේක ගොඩක් වැදගත්. විශේෂයෙන්ම වර්ණ අන්ධතාවයේ තියන අයට මේ විභාගය ලියන්න බෑ. මොකද කර්මාන්ත ශාලාවල වැඩ කරද්දී පාට හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි. දැන් නෙමු වැදගත්ම තැනට. විභාගය. මේකට කියන්නේ EPS ටොපික් විභාගය කියලා. මේක වට දෙකකින් සමන්විතයි. පළමු වටය භාෂා පරීක්ෂණය. මේකේ කියවීම සහ සවන් දීම යටතේ ප්‍රශ්න 40ක් එනවා. මේක පාස් වෙන්න නම් ඔයා කොරියානු භාෂාව අකුරේ ඉඳන් හොඳට ඉගෙන ගන්න ඕනේ. දෙවෙනි වටය නිපුණතා පරීක්ෂණය. භාෂා විභාගයෙන් පාස් වෙන අයගේ ශරීර යෝග්‍යතාවය සහ මූලික කාර්මික දැනුම මෙතනදී පරීක්ෂා කරනවා. ගොඩක් අය හිතන් ඉන්නේ විභාගයේ පාස් වුණ ගමන් කොරියා යන්න පුළුවන් කියලා. ඇත්ත කතාව වෙනස්. එහෙම විභාගයේ පාස් වුණාට කොරියාවට යන්න බෑ. විභාගයේ පාස් වුණාම ඔයාගේ නම ඇතුළත් වෙන්නේ ජොබ් රෝස්ටර් එකට. එහෙ ඉන්න කොරියානු හාම්පුතුන් මේ ලිස්ට් එක බලලා එයාලට ඕන සේවකයින්ව තෝරගන්නවා. අන්න ඒ හාම්පුතා ඔයාව තෝරගත්ත දවසට තමයි ඔයාට ජොබ් කොන්ට්‍රැක්ට් එකක් එන්නේ. මේක සමහර විට මාස කිහිපයක් හෝ අවුරුද්දක් වුණත් යන්න පුළුවන්. ඇයි අපි මේ තරම් කට්ටක් කාලා කොරියා යන්නේ? උත්තරේ තමයි සල්ලි. EPS යටතේ ඔයාට අතිකාල දීමනා නැතුවම ලංකාවේ මුදලින් ලක්ෂ 4.5ක් 5ක් වගේ මුදලක් හොයන්න පුළුවන්. OT එක්ක ගොඩක් අය ලක්ෂ 6-7 හොයනවා. රැකියා ශාස්ත්‍ර විදිහට නිෂ්පාදන, දීවර, ඉදිකිරීම සහ කෘෂිකර්ම යන අංශ 4ෙන් ඔයාට කැමති එකක් විභාගයට කලින් තෝරගන්න පුළුවන්. අන්තිමට වැදගත්ම දේ කොරියා යවන්න කියලා ලක්ෂ ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා. EPS ක්‍රමය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ දකුණු කොරියාව රජය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විතරයි. කිසිම කෙනෙක්ට සල්ලි දීලා ඉක්මනට යන්න බෑ. ඔයාගේ දක්ෂතාවය සහ වාසනාව මත විතරයි මේ ගමන යන්න පුළුවන්. EPS කියන්නේ ඔයාගේ ජීවිතේ ගොඩ දාගන්න පුළුවන් රන් දොරටුවක්. හරියට භාෂාව ඉගෙන ගත්තොත් විභාගය පාස් වුණොත් ඒ දොරටුව අරගන්න එක අමාරු නෑ. අලුත්ම EPS විභාග ගැන විස්තර සහ ගැසට් නිවේදන ගැන දැනගන්න අපේ profession.lk වෙබ් අඩවියට පිවිසෙන්න. මේ වීඩියෝ එක කොරියා හීනේ දකින්න වගේ යාළුවන්ටත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ජය වේවා.